බලන්න උදාහරණයක් වශයෙන් ගත්තොත් අම්මා කියනවා, උම්මා කියනවා, මමී කියනවා, මදර් කියනවා. මොන භාෂාවෙන්වත් හඳුන්වන්නේ කෙනෙක්. තාත්තා කියනවා, ඩැඩි කියනවා, වාපා කියනවා, අප්පච්චි කියනවා, ෆාදර් කියනවා. මොන භාෂාවෙන් කොහොමදවත් හඳුන්වන්නේ තාත්තම තමයි කියන්නේ. ඒ වගේ තමයි ගෞරවනීය සහෝදරවරුනි මේ මිනිසුන්ට වක් වෙලා තියෙන දැන් මේ භාෂාවේ පටලැවිල්ල. අශ්‍රප් කියන සිංහලට පරිවර්තන කරලා බලනකොට කීර්ති, හබීබ්, ප්‍රේමරත්න, ජෙමිලා, කමලාවති, කමරුන් නිසා චන්ද්‍රවති, රහීමා, කරුණාවති, සම්සුන් නිසා සූර්යවති. මේ වගේ වික භාෂාවේ තමයි පටලැවිල්ල තියෙන මිනිසුන්ගේ. මිනිස්සු ගත්තොත් සියලු මිනිස් වර්ගයාම ආදම්ගේ දරුවෝ. පරිසුද්ධ කුර්ආනයේ හඳුන්වන්නේ කොහොමද? මුළු මානව සංහතියම ආදම් හව්වා දෙදෙනාගෙන් පැවතෙන්නන් වේ. අල්හම්දුලිල්ලාහ් ගෞරවනීය සහෝදරයන් මේට අවුරුදු 1370කට පමණ උඩදී හජ් අවුරුදු උත්සවයේ දවසේ මොහම්මද් සල්තුමන් වහන්සේ අරෆාවල ජබලුල් රහ්මාන් නැමැති ස්ථානයේ දේශනාවක් පැවැත්වුණු වහන්සේ අවසාන දේශනාව. ඒ දේශනාවේ සම්පූර්ණ මුළු ඉස්ලාමයේම ඇතුළත් වුණා. ජනෙයිනි මෙය ප්‍රවේශමින් සවන් දෙන්න. උන්වහන්සේගේ ප්‍රධාන දේ මේකයි. අල්ලාහ් සුබ්හානහු වතාලා ස්තුති කිරීමෙන් සහ අල්ලාහ් සුබ්හානහු වතාලා නැමදීමෙන් පසුව 1,24,000ක් වන සහාබාවරු ඉදිරියේ මොහම්මද් සල්තුමන් වහන්සේ දේශනා කළා. ඒ 1,24,000ක් පමණ ආපු බුදුවරු, නබිවරු, ශාස්ත්‍රවරු කියන කොටසේ අවසාන කෙනාට මොහම්මද් සල්තුමන් වහන්සේ. දැන් බලන්න උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපි දැන් මේ රටේ දැන් අද ගත්තොත් අපි කියනවාද මේක ඩඩ්ලි සේනානායකතුමාගේ ආණ්ඩුව කියලා. මේක ප්‍රේමදාස තුමාගේ ආණ්ඩුව කියනවාද? මේක ජයතුමාගේ ආණ්ඩුව කියනවාද? නෑ. ඒගොල්ලෝ ඒ කාලෙන් කාලෙට ආවා, එක එක ආණ්ඩු ක්‍රම පැවැත්වුවා. ඒගොල්ලෝ මේ පරිලෝක. ඒ වගේ තමයි කාලෙන් කාලෙට නබිවරු, ශාස්ත්‍රවරු, බුදුරු කියන අය ඒ රටවල වල ඒ ජාතීන් අතරට ඒ භාෂාවන් කතා කරන නබිවරු, ශාස්ත්‍රවරු අල්ලාහ් සුබ්හානහු වතාලා එව්වා. ඒවලා ඒ ඔක්කොම කැන්සල් කරලා අහෝසි කරලා අවසානයේ කරා එව්වා. මේ ලෝකේ සත්‍ය ආගම් හතරක් තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා තියෙන්නේ. තවරාත්, ඉන්ජීල්, සබූර්, අවසානගම් කුර්ආන්. ඒ කුර්ආනෙන් තමයි මුළු විශ්වයේම ආගම සම්පූර්ණ කෙරෙන්නේ. එතකොට කුර්ආනේ මොහම්මද් සල්තුමන් වහන්සේට තමයි පහල කෙරෙන්නේ. ඒ පහල කරලා උන්වහන්සේ 23 අවුරුද්දක් පමණ දේශනා කරලා උන්වහන්සේගේ අවසාන දේශනා කරේ මොනවද? අරාබියෙකුට වැඩි අරාබි නොවන්නෙකු උතුම් වන්නේද නැත? අරාබි නොවන්නෙකු අරාබියෙකුට උතුම් වන්නේද නැත? කළු මිනිසෙකු සුදු මිනිහෙකුට වැඩි උතුම් වන්නේ නැත. සුදු මිනිහෙකු කළු මිනිහෙකුට වැඩි උතුම් වන්නේ නැත. උතුම් වන්නේ උතුම් තැනැත්තා වන්නේ කවුද? පරිසුද්ධ අල් කුර්ආනය ඉගෙනගෙන ඒ අනුව තමනු ජීවත් වෙමින් ලෝකයාට මේක කියා දෙමින් අන් අයද අල්ලාහගේ පැත්තට යොමු කරමින් අල්ලාහට බයභක්තියෙන් යුක්තව යම් කෙනෙක් ජීවත් වෙනවා නම් ඔවුන් ඉතා ශ්‍රේෂ්ඨ, ඉතා පිරිසිදු, සීලවන්ත, උතුම් තැනැත්තා වන්නේ කියලා සල්තුමන් දේශනා කළා. ඊට අවුරුදු 2549කට විතර උඩදී බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. නජච්ඡාවසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනාවසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. කෙනෙක් උප්පත්තියෙන් බ්‍රාහ්මණේ උතුම් තැනැත්තෙක්, ශ්‍රේෂ්ඨවන්තයෙක් වෙන්න උප්පත්තියෙන්. ඔහුගේ ක්‍රියාව, ඔහුගේ දෛනික වැඩපිළිවෙල, ඔහුගේ පිරිසිදු චේතනාව, ඔහුගේ සිල්වත් බව තුළින් තමයි හොඳ මිනිහෙක් වෙන්නේ. එහෙම නැතු උපතින් කෙනෙක් හොඳ මිනිහෙක් හෝ නරක මිනිහෙක් වෙන්නේ නැහැ. අපි ඉස්ලාම් ධර්මයේ හැටියට අති පරිසුද්ධ කුර්ආනයේ ඉගෙනගෙන ඒ අනුව තමයි ජීවත් වෙමින් අන් අයට මේක පතුරන බෙදා හරින කෙනා තමයි උතුම් තැනැත්තා, ශ්‍රේෂ්ඨවන්තයා කියලා සල්වංශ දේශනා කළා. මොකද ඊට හේතුව ගෞරවනීය සහෝදරවරුනි, ඊට පස්සේ මේ මනුෂ්‍ය ලෝකයේට නම්සතුන දේශනා කළා අලුතෙන් ආගමක් පහළවන්නේ නැහැ. අලුතෙන් ශාස්ත්‍රවරේ නම්විරෙක් එන්නේ නැහැ. ඒ නිසා මම මේ ලෝකෙට කරුණු දෙකක්
ඔබලාට කියලා යනවා. මොනවද කරුණු දෙක? එකක් පරිසුද්ධ කුර්ආනය, අනිත් එක මගේ ජීවන මාර්ගය. මෙන්න මේ ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලුල්ලාහ් කියන්නේ මෙන්න මේ දෙක තමයි. අල්හම්දුලිල්ලාහ්. ලා ඉලාහා ඉල්ලල්ලාහ් කියන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අනහැර අන් කිසිම දෙයක් නැහැ. අල්ලාහගේ අනට තමයි සියලු දේ යටවන්නේ. මුළු විශ්වයේම ඉස්ලාම්. අහස් හත තියෙනවා, පොළොව හත තියෙනවා, සාගර හත තියෙනවා. මේ ඔක්කොම ඉස්ලාම්. මොකද මේ මුළු විශ්වයම අවලා තියෙන්නේ අල්ලාහ්. මේ විශ්වයේ තුල සියලුම ජීවරාශීන් ඔක්කොම අල්ලාහගේ අනට යටත් වෙලා තමයි ඉන්නේ. අල්ලාහගේ ගැත්තු, අල්ලාහගේ වහල්ලු. එතකොට ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලුල්ලාහ් කියන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අන නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ ජීවන මාර්ගය. මෙන්න මේ දෙක අනුගමනය කරන තාක්කල් ඔබලා නොමග යන්නේ නැත කියලා අනිසල් කොනස දේශනා කරනවා. එතකොට දැන් බලන්න විදුලිය දිහා බැලුවාම නෙගටිව් පොසිටිව් වයර් දෙකක් තියෙනවා. වයර් දෙක එකට එකතු වීම, එකට ඝර්ෂණය වීමෙන් තමයි විදුලි උත්පාදනය වෙන්නේ. ඒ වගේ තමයි ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලුල්ලාහ්. අල්ලාහගේ අන නබිතුමා කියනවා මේ කරුණු දෙක එකට ඒක රාශී වීමෙන් තමයි මුස්ලිම් වරයෙක් වෙන්නේ, මූමින් වරයෙක් වෙන්නේ. මේක එක කොටසක් විතරක් අල්ලගෙන හිටියට හරියන්නේ නැහැ. කොටස් දෙකම එකට එකතු වෙනවා. තනි රේල් පාරේ තනි රේල් පීල්ලේ කෝච්චියක් යන්නේ. රේල් පාරවල් පීලි දෙකක් උඩ කෝච්චියක්. මුළු ලෝකෙම දැන් ගෞරවනීය සහෝදරයන් හිතලා බලන්න. හැම එකකම කොටස් දෙකක් තියෙනවා. ස්ත්‍රී පුරුෂ හැම එකකම කොටස් දෙකක් තියෙනවා. ඉරහඳ, අහස, පොළව හැම එකකම කොටස් දෙකක් තියෙනවා. කිරිමියෙක් විතරක් හිටියත් ළමයෙක් ඉඳීද? නැහැ. ඒකට ස්ත්‍රී පුත්තු ඕන. ඒ වගේ තමයි හැම එකකටම කොටස් දෙකක් ඕන. ඒ නිසා තමයි ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලුල්ලාහ්. මෙන්න මේ පරිසුද්ධ කුර්ආනයේ සහ නබිතුමාගේ ජීවන මාර්ගයේ අනුගමනය කරන තාක්කල් මිනිසු නොමග යන්නේ නැහැ. එතකොට ගෞරවනීය සහෝදරයෝනි, මේ ඉස්ලාම් ධර්මයේ කියලා කියන්නේ ඉස්ලාම් ධර්මයේ මේක හොඳ ආකාර අවබෝධ කරගන්න ඕනේ. ඒක අවබෝධ කරගන්න නම් පුළුල් මනසක්, විවෘත හදවතක් තියෙනවා. අපක්ෂපාතීව හැම දෙයක්ම ඉගෙන ගන්න පුරුදු වෙන්න ඕනේ. මගේ කියන හැඟීමෙන් දෙවා දෙනා නොමග ඉන්නේ ඒක තමයි. මගේ කියලා කියනවා. මගේ නම් මට ඕන විදිහට තියෙන්න බෑ. මගේ නම් මට ඕන විදිහට තියෙන්න. මට ඕන විදිහට මොනවද කරන්න පුළුවන්? දැන් මට බඩගින්න ආවා. මම නොකා හිටියොත් මොකද වෙන්නේ? මට බඩගින්න ආවා. මම කන්න ඕන මොනවා හරි. බඩගින්න නැති කරගන්න. ඒක තමයි ගෞරවනීය සහෝදරවනි. ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලුල්ලාහ් කියන මේ කලීමාව මෙහෙමයි කියලා කාටත් කියන්න පුළුවන් ශක්තියක්. ඒ සියල්ලම දන්නේ අල්ලාහ් පමණයි. අල්ලාහගේ ශක්තිය ගැන තමයි හිතන්නේ. මුහම්මද් රසූලුල්ලාහ් වහන්සේ මක්කා නගරයේ දේශනා පවත්වමින් ඉන්නකොට පිරිසක් ඇවිල්ලා යා රසූල්ලා, ඔබ මේ කියනවා රූපයක් නැහැ, පේන්නේ නැහැ. මේ දෙවියෝ කවුද කියලා. ඒ වෙලාවේ තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා කුල්ලු අල්ලාහු අහද් අල්ලාහු සමද් ලම් යලිද් වලම් යූලද් වලම් යකුල් lahu කුෆුවන් අහද්. මේ සූරාව පහල කරේ නබිවරයාණෙනි, ජනයාට පවසන්න යමෙක් මා ගැන විමසුවොත් ඔවුන්ට මාව බලන්න බෑ. මා මවන ලද වස්තුන් දෙස බලන්න. එවිට මා කවුදයි ඔවුන් වටහා ගනු ඇත. බලන්න අපි චුට්ටක් කල්පනා කරලා මහ පොළොවට වැඩි 100 ගුණයකට විශාලයි කියන ඉර. මහ පොළොවේ 100 ගුණයකට විශාලයි ඉර. ඒතර මහ පොළොව මෙච්චර විශාලයි. මහ පොළොවේ ඉමක් කොනක් අපිට පේන්නේ නැහැ. මීටර් 100 ගුණයක් ඉර විශාල නම්. ඒ වගේම අහස් 7ක් තියෙනවා නම්, ඒ වගේම අහසින් මේ වතුරේ නේක මුහුද ගැන, පෘථිවිය ගැන, මේ විශ්වය ගැන අපි කිසි කෙනෙකුට අපට හිතලා නිම කරන්න බෑ. අඩු වශයෙන් මේ තනකොළ ගහක් ගැනවත් අපට හිතලා නිම කරන්න බෑ. තනකොළ ගහට කොහොමද වර්ණය ආවේ? මේකේ මොනවද තියෙන්නේ? මේ තනකොළ ගහේ කොහොමද මේක හැදුනේ? මේකවත් අපිට හිතා ගන්න බෑ. එහෙමනම් පෘථිවියට වැඩියේ 100 ගුණයකට විශාලයි සූර්යයා. ඒ සූර්යයා මෙච්චර ආලෝකමත් නම් සූර්යාගේ වෙන සේවයේ මනුස්සයෙක් කාටවත් කියන්න බෑ. මේ තරම් විශාල නම්, මේ තරම් ශක්තිමත් නම් සූර්යයා මේක මවපු අල්ලාහ් සුබ්හානහු වතාලා මොන වගේ ශක්තිවන්තයෙක්ද කියලා අපේ බුද්ධියට වැටහෙන්නේ නැහැ. අපි බොහොම අඥානයි. අබ්බෑටයක් තරමත් අපට මොලයක් නැහැ හරියට. හිතන්න තරම් මොලයක් නැහැ.
ඒ අල්ලාහ් සුන අපි පාලනය කරලා කන්ට්‍රෝල් කරලා හැන්ඩල් කරලා බොහොම චුට්ටක් තමයි අපිට ඥානයක් දීලා තියෙන්නේ බොහෝ පොඩක්. ඒ පොඩ්ඩෙන් තමයි අපි